ඔව් අපි 41 ඉඳලත් උත්තර ටික බලමු. අපිට උත්තර ටික හදාගන්න පුළුවන් වුණා. ඔව් 41 දාලා තියෙන යුනිෆෝම් වයර් rigid fixed at both ends කියලා මේ ගානේ. ඒ අනුව අපිට 41ට එන උත්තරේ තමයි 5. හරි 42 වෙනි ගාන බලමු. ඔව් මේ ගානට දීලා තියෙනවා combined metal rod consist of a gradually decreasing cross sections කියලා අපිට මේ ගානේ හදපුවාම 40 ඔව් 42ට එන්නේ දෙක. 43 වෙනි ගානට යන්න. A solid conducting sphere with radius r. මෙන්න මේකේ මේ ගාන අපි හැදුවා. මේ ගානට අපිට එන උත්තරේ තමයි 1. 44 මේකත් ටිකක් හිතන්න තියෙන ගානක්. මේ ගානේ අපිට හදපුවාම එන්නේ 1. 45 බලමු. 45ට එන්නේ 2. 46 ගානට යන්න. When the radius of a soap bubble මේක අපි මේවයි ගණන් අපි හදලා තියෙනවා. 46 වෙනි ගානට අපිට උත්තරේ එන්නේ 1. 47 වෙනි ගාන බැලුවොත් මේකේ අපිට හොයාගන්න අවසානට තියෙනවා velocity තමයි අහන්නේ මේකේ what is the speed of the airplane. ඒතර 47 වෙනි ගානට අපිට උත්තරේ එන්නේ 198යි. ඒ කියන්නේ 5 වෙනි උත්තරේ. 48ත් අපි 48 වෙනි ගාන හදන්න වෙනවා මේක. hot copper container. 48 වෙනි ගාන අපි හැදුවා අපිට එන උත්තරේ තමයි මේක එන්නේ දෙවෙනි උත්තරේ. 49 වෙනි ගාන තියෙන්නේ ඉලෙක්ට්‍රිසිටි වලින් විදුලි ධාරා විදුලි කියන පාඩමෙන්. ඉතින් ඒ අනුව අපි 49 වෙනි ගාන අපිට හදපුවාම එන්නේ 4 කියන ආන්සර් තමයි එන්නේ. ඔව්. 50 වෙනි ප්‍රශ්නෙත් බලමු. 50 වෙනි ප්‍රශ්නේ විද්‍යුත් ශේෂ්ත්‍ර පාඩමෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒතර 50 වෙනි පාඩමේ මේන උත්තරේ තමයි 3 වෙනි උත්තරේ තමයි හරි. හරි. එහෙනම් බොහොම ස්තුතියි.